අද අපිට කතා කරන්න තියෙන 10 ශ්‍රේණිය 4 වෙනි පාඩම තාර්කික ද්වාර සමග බූලිය බීජ තර්කය කියන පාඩම. එතකොට මේ පාඩමෙන් අපි විභාගයට අනිවාර්යෙන් මතක තියාගන්න ඕනේ දේවල් අද අපි මේ වීඩියෝ එකෙන් කතා කරනවා. ඉතින් තාර්කික ද්වාර ගත්තාම මේ තාර්කික ද්වාර ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට වෙන් වෙනවා. එකක් තමයි මූලික තාර්කික ද්වාර, අනිත් එක තමයි සංයුක්ත තාර්කික ද්වාර. එතකොට මේ මූලික තාර්කික ද්වාර වලින් අපි මූලික තාර්කික ද්වාර තුනක් ඉගෙන ගන්නවා. පළවෙනි එක තමයි ඇන් ద్వාරය, දෙවෙනි එක තමයි යෝ ద్వාරය, තුන්වෙනි එක තමයි නොට් ద్వාරය. හරිද? එතකොට මූලික තාර්කික ද්වාර තුනක් තියෙනවා and or not කියලා. ඊට පස්සේ සංයුක්ත තාර්කික ද්වාර දෙකක් තියෙනවා. හරිද? සංයුක්ත තාර්කික ද්වාර දෙකක් තියෙන එකක් තමයි nor, අනිත් එක තමයි nand. එතකොට මේ nor කියන එක හැදෙන්නේ not එකයි o එකයි එකතු වෙලා. ඒ වගේම තමයි nand කියන එක හැදෙන්නේ and එකයි not එකයි එකතු වෙලා. ඒ විදිහට සංයුක්ත තාර්කික ද්වාර දෙකකුත් අපිට ඉගෙන ගන්න තියෙනවා. එතකොට ඔක්කොම තාර්කික ද්වාර පහක් අපි සිලබස් එකේ ඉගෙන ගන්නවා. ඉතින් අපි බලමු මූලික තාර්කික ද්වාරවල තියෙන පළවෙනි ద్వාරය and ద్వාරය. අපි කියනවා and දොරටුව. එහෙම නැත්නම් and gate එක කියලාත් කියනවා. ඉතින් and gate එක ගත්තාම මේ and gate එකේ රූප සටහන තමයි ඔයාලට දැන් මේ පේන්නේ. ඉතින් මේ රූප සටහන ඔයාලට පේනවා මෙන්න මේ D අකුර හැඩයට තමයි and gate එක තියෙන්නේ. හරිද? මේ D අකුරක් වගේ තමයි තියෙන්නේ. ඒ වගේම තමයි මේ AND gate එකක මෙන්න මේ පැත්තේ අපිට බලා ගන්න පුළුවන් මේ gate එකට අදාළ ආදාන, එහෙම නැත්නම් input. ඊට පස්සේ මෙන්න මේ පැත්තේ අපිට බලා ගන්න පුළුවන් මේ gate එකේ output එක, එහෙම නැත්නම් ප්‍රතිදානය. එතකොට AND gate එකේ ආදාන දෙකක් මම මේ විදිහට අරන් තියනවා A B කියලා. එතකොට ප්‍රතිදානය වෙන්නේ A.B. හරිද? එතකොට ඔයාලා ඒකත් හොඳට මතක තියාගන්න ඕනේ. එතකොට මේකේ වීජීය ප්‍රකාශය තමයි මේ A.B කියලා කියන්නේ. AND දොරටුවක් නම් අනිවාර්යෙන් එන්නේ මේ ඩොට් එක. හරිද? ඒකත් හොඳට මතක තියාගන්න. ඊට පස්සේ මේකේ සත්‍යතා වගුව ගැන කතා කරොත් දැන් ඔයාලට පේනවනේ මෙතන සත්‍යතා වගුවක් මම දීලා තියෙනවා. මේ සත්‍යතා වගුව ගැන කතා කරොත් අපි ඉස්සෙල්ලාම A.B කියලා දාගන්නවා මේකේ මේ ආදාන දෙක. ආදාන දෙක දාලා පිළිවෙලට අපි A කියන එකට බිංදු දෙකක් දාගන්නවා. ඒ වගේම එකේ දෙකක් දාගන්නවා. B කියන එකට බිංදුව 1 කියලා මේ විදිහට පිළිවෙලට දාගන්නවා. මෙන්න මේක දාගන්න රටාවක් තියෙනවා. හරිද? මේ රටාව ගැන අපි ෆුල් ඩේ රිවිෂන් එකේ සාකච්ඡා කරලා තියෙන්නේ. ඔයාලට මේ සත්‍යතා වගු නිර්මාණය කරන්න තේරෙන්නේ නැත්තම් අනිවාර්යෙන් ෆුල් ඩේ රිවිෂන් එක බලන්න. ඊට පස්සේ අපි මේකේ ප්‍රතිදානය දාගෙන තියෙනවා සත්‍යතා වගුවට A.B කියලා. A.B කියලා දාලා තියෙනවා. හරි. එතකොට දැන් ඔයාලා දන්නවා AND දොරටුවේ යාන්ත්‍රණය මොකක්ද කියලා. මේ AND දොරටුවේ මේ යාන්ත්‍රණයේදී සිද්ධ වෙන්නේ මෙන්න මේ ආදාන දෙකේම කරන්ට් එක එනවා නම්, එහෙම නැත්නම් ආදාන දෙකම සත්‍ය වෙනවා නම් ප්‍රතිදානය සත්‍ය වෙනවා. එතකොට මේ ආදාන දෙකේම එක, අපි එක කියන්නේ සත්‍ය කියන එකටනේ. එක වෙනවා නම් ප්‍රතිදානය එක වෙනවා. හරිද? මෙතන මේ A විතරක් සත්‍ය වුණත් ප්‍රතිදානීය සත්‍ය වෙන්නේ නැහැ. B විතරක් සත්‍ය වුණා කියලා ප්‍රතිදානීය සත්‍ය වෙන්නේත් නැහැ. අනිවාර්යෙන් මේ දෙකම අවශ්‍ය වෙනවා. එතකොට ඒක සත්‍යතාව වගුවකින් අපි මේ විදිහට නිරූපණය කරලා තියෙනවා. A බිඳුව වෙලා B බිඳුව වුණොත් අනිවාර්යෙන්ම ප්‍රතිදානීය බිඳුවයි. මොකද අපි දන්නවනේ මේ දෙකේම අපිට කරන්ට් එක ඕනේ. මේ දෙකේම එක වෙන්න ඕනේ. හරිද? දෙකම සත්‍ය වුණොත් විතරයි ප්‍රතිදානීය සත්‍ය වෙන්නේ. හරි. එතකොට දෙවෙනි අවස්ථාව බලන්න. දෙවෙනි අවස්ථාවේ A බිඳුව වෙලා තියෙනවා, B එක වෙලා තියෙනවා. ඒ අවස්ථාවේ B එක වුණා කියලා අපිට ප්‍රතිදානය එක වෙන්නේ නැහැ. හරිද? මෙතන එකක් විතරක් එක වුණා කියලා අනිකේ කරන්ට් එක එන්නේ නැහැ. හරිද? අනික සත්‍ය වෙන්න නම් අනිවාර්යෙන් මේ දෙකම සත්‍ය වෙන්න ඕනේ. එතකොට තුන්වෙනි අවස්ථාව බලන්න. තුන්වෙනි අවස්ථාවේ ඒකයි B බිඳුවයි. අර කලින් වගේම අවස්ථාවක්නේ. එකක් විතරයි සත්‍ය වෙලා තියෙන්නේ. එහෙනම් අපි අනිවාර්යෙන් ප්‍රතිදානය බිඳුවයි කියලා දානවා. මොකද මෙතන අපිට ආදාන දෙකම සත්‍ය නම් විතරයි ප්‍රතිදානීය සත්‍ය වෙන්නේ. හරි. එතකොට මේ අන්තිම අවස්ථාව බලන්න. අන්තිම අවස්ථාවේ ආදාන දෙකම AB දෙකම සත්‍ය වෙලා තියෙනවා. එතකොට මේ දෙකේම කරන්ට් එක එනවා. මේ දෙකම එක වෙලා තියෙනවා. එහෙනම් අනිවාර්යෙන් ප්‍රතිදානීය එක වෙනවා. ප්‍රතිදානීය සත්‍ය වෙනවා. එතකොට මෙන්න මේ අවස්ථාව විතරයි අපිට සත්‍ය අවස්ථාවක් විදිහට ගන්න පුළුවන් වෙන්නේ. ඊට පස්සේ AND gate එක කතා කරලා අපි දැන් කතා කරනවා O gate එක. ඉතින් මේ O gate එකේ රූප සටහන බැලුවම ඔයාලට පේනවා මෙන්න මෙතන පොඩ්ඩක් වක්‍රාකාර රේඛාවකින් තමයි මේක නිර්මාණය වෙලා තියෙන්නේ. එතකොට මේ O gate එකේ මං ආදාන දෙකක් දාගෙන තියෙනවා A B කියලා. එතකොට මේකේ මම ප්‍රතිදානය මේ විදිහට අරන් තියනවා A ධන B කියලා.
හරිද? මේක අනිවාර්යෙන් මතක තියාගන්න. ඕ ගේට් එකක අපි වීජය ප්‍රකාශ ලියද්දී මේ ධන කියන ලකුණ තමයි පාවිච්චි කරන්නේ. එතකොට මේක සත්‍යතාව වගු නිර්මාණය කරනවා. ඉතින් මේකේ දැන් ආදාන දෙකක්නේ තියෙන්නේ. එතකොට දෙකේ දෙවෙනි බලය කීයද? 4යි. ඒ 4ක් නිසා තමයි මේ සත්‍යතාව වගුවේ පේලි 4ක් මේ විදිහට අරන් තියෙන්නේ පල්ලෙහාට. හරිද? ඒකත් හොඳට මතක තියාගන්න. මේ දේවල් ඔක්කොම අපි ස්පීඩ් රිවිෂන් එකේදී සාකච්ඡා කරන්නේ නැහැ. එහෙනම් ෆුල් රිවිෂන් එක ඔයාලට බලන්න වෙනවා. ලොජික් ගේට් වල ෆුල් රිවිෂන් එක අපේ YouTube එකෙන් ඔයාලට බලා ගන්න පුළුවන්. ඒකේ link එක අවශ්‍ය නම් අපේ WhatsApp එකට message එකක් දාන්න. එතකොට මේකේ ආදාන දෙක අපි AB කියලා ලකුණු කරන් තියෙනවා. ඊට පස්සේ මේ A කියන එකට පිළිවෙලට බිංදු දෙකක් දාලා තියෙනවා. එකේ දෙකක් දාලා තියෙනවා. ඒ වගේම තමයි මේ B කියන ආදානය බිංදුව 1 කියලා අපි ලකුණු කරගෙන තියෙනවා. හරි. එතකොට මේක පිළිවෙලට ලකුණු වෙන්න ඕනේ දෙයක්. ඊට පස්සේ අපි ප්‍රතිදානය අරන් තියෙනවා A ධන B කියලා. දැන් අපි බලමු මේ A කියන එකයි B කියන එකයි කොහොමද මේ ප්‍රතිදානයත් එක්ක සම්බන්ධ වෙන්නේ කියලා. එතකොට මේ O ගේට් එකේ යාන්ත්‍රණය ගත්තාම මේ O ගේට් එකේ යාන්ත්‍රණයේදී මේ එකක් හරි සත්‍ය වෙනවා නම් ප්‍රතිදානීය සත්‍ය වෙනවා. හරිද? මේ දෙකම සත්‍ය වුණත් ප්‍රතිදානීය සත්‍ය වෙනවා. ඒක හොඳට මතක තියාගන්න. මේ O දොරටුවේදී මේ එක ආදානයක් හරි සත්‍ය වෙනවා නම් ප්‍රතිදානීය සත්‍ය වෙනවා. අර AND ගේට් එකේ වගේ ඔක්කොම සත්‍ය වෙන්න අවශ්‍ය නැහැ. එකක් සත්‍ය වුණත් ඉස්සරහට අපිට ප්‍රතිදානයේ සත්‍ය වෙලා තමයි එන්නේ. හරි. එතකොට අපි බලමු පළවෙනි අවස්ථාව. පළවෙනි අවස්ථාවේ A ආදානය සහ B ආදානය දෙකේම බිංදු. එහෙම නැත්නම් අසත්‍ය තමයි එන්නේ. ඒ කියන්නේ කරන්ට් එක එන්නේ නැහැ. එහෙනම් අනිවාර්යයෙන්ම මේ ප්‍රතිදානයත් අසත්‍ය. එහෙම නැත්නම් බිංදුව වෙන්න ඕනේ. දෙවෙනි අවස්ථාව ගත්තම මේ දෙවෙනි අවස්ථාවේදී A ආදානයේ බිංදුව වෙලා B ආදානයේ 1 වෙනවා. හරි. එතකොට අපිට B ආදානයේ මේ විදිහට සත්‍යතාවය බලා ගන්න පුළුවන් නේ. කියන්නේ B ආදානය 1 එනවා. එහෙනම් අනිවාර්යෙන් මේ ප්‍රතිදානයේ මෙතන 1 වෙනවා. හරිද? එක ආදානය සත්‍ය වෙලා තියෙන නිසා ප්‍රතිදානය 1 වෙනවා. ඊළඟ අවස්ථාවේදී A කියන ආදානයේ මෙන්න මේ විදිහට සත්‍ය වෙලා තියෙනවා. A ආදානය සත්‍ය වෙලා තියෙනවා. B ආදානය අසත්‍ය වෙලා තියෙනවා. හරිද? එතකොට A ආදානයේ විතරක් මෙන්න මේ විදිහට කරන්ට් එක එනවා. එතකොට අපි දන්නවා එක ආදානය සත්‍ය වෙන නිසා මෙතන ප්‍රතිදානයත් 1යි කියලා සත්‍ය වෙනවා. ඊළඟට මෙන්න මේ අවස්ථාව බලන්න. මේ අවස්ථාවේ ආදාන දෙකම සත්‍ය වෙලා තියෙනවා. එහෙම ආදාන දෙකම සත්‍ය වුණා කියලා ඕ ගේට් එකේ කිසිම ප්‍රශ්නයක් නැහැ. ප්‍රතිදානයත් සත්‍ය වෙනවා. අවම වශයෙන් එක ආදානයක් හරි ඕ දොරටුවක සත්‍ය වෙනවා නම් ප්‍රතිදානය සත්‍ය වෙනවා. ඒක ඔයාලා හොඳට මතක තියාගන්න. ඊළඟට අපි කතා කරනවා not දොරටුව. එහෙම නැත්නම් not gate එක ගැන. එතකොට not gate එකේ ඔයාලට රූප සටහන මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන්. එතකොට මේකේ යාන්ත්‍රණය ගැන කතා කරොත් මේකේ යාන්ත්‍රණයේදී A ආදානීය සත්‍ය නම් A dash කියන එක අසත්‍ය වෙනවා. ඒ කියන්නේ ප්‍රතිදානීය අසත්‍ය වෙනවා. ඊළඟට A කියන එක අසත්‍ය නම් A dash කියන ප්‍රතිදානය සත්‍ය වෙනවා. හරි. එතකොට ඒකේ truth table එක ගත්තොත් මෙන්න මේ වගේ පේලි දෙකයි තියෙන්නේ. ඒකට හේතුව තමයි ඔයාලා දන්නවා මෙතන ආදාන එකයිනේ තියෙන්නේ. එක ආදානයයි තියෙන්නේ. දෙකේ පළවෙනි බලය 2යි. ඒ නිසා තමයි මේ විදිහට පේලි දෙකක් තියෙන්නේ. හරිද? දැන් අර කලින් දොරටු වල ආදාන දෙකක් තිබ්බා. ආදාන දෙකක් තියෙනවා කියන්නේ දෙකේ දෙවෙනි බලය. දෙකේ දෙවෙනි බලය 4ක් නිසා තමයි පේලි 4ක් උනේ. දැන් මෙතන එකයිනේ තියෙන්නේ. එහෙනම් දෙකේ පළවෙනි බලය. දෙකේ පළවෙනි බලය කියන්නේ 2යි. ඒ නිසා තමයි පේලි දෙකක් මේ විදිහට අපි යොදාගන්නේ. හරි. එතකොට පළවෙනි අවස්ථාවේ A බිඳුව වුණොත් ප්‍රතිදානය 1 වෙනවා. හරිද? ඒ වගේම තමයි ආදානය සත්‍ය වුණොත්. ඒ කියන්නේ ආදානය 1 වුණොත් ප්‍රතිදානය මොකද වෙන්නේ? බිඳුව වෙනවා. හරිද? ඒකත් හොඳට මතක තියාගන්න. හැම තිස්සෙම ආදානයට විරුද්ධ දේ තමයි not දොරටුවේ ප්‍රතිදානය සිද්ධ වෙන්නේ. ඊළඟට අපි කතා කරනවා නැන් ద్వාරය. එහෙම නැත්නම් නැන් දොරටුව කියලාත් කියනවා. නැන් ගේට් එක කියලාත් කියනවා. එතකොට මේ නැන් කියන්නේ සංයුක්ත තාර්කික ద్వාරයක්. මේ නැන් ගේට් එක හැදෙන්නේ AND එකයි not එකයි එකතු වෙලා. ඔයාලට පේනවනේ මෙන්න මෙතන තියෙන not එක. එතකොට මේකේ සත්‍යතාව වගුව ගත්තොත් ඔයාලට මෙන්න මේ විදිහට පේනවා. ඒ වගේම තමයි මේකේ රූප සටහන ගත්තොත් ඔයාලට පේනවනේ මෙන්න මෙතන D අකුර වගේ AND ගේට් එකේ මේ රූප සටහන තියෙනවා. ඊට ඉස්සරහින් බිඳුවක් තියෙනවා. මේ බිඳුවෙන් අදහස් කරන්නේ not එක. එතකොට මම මේ NAND ගේට් එකට අරන් තියෙන ආදාන දෙකක් A B කියලා. ඒ වගේම ප්‍රතිදානය මම අරන් තියෙනවා A.B' කියලා.
මේ ඩෑෂ් කියන්නේ not එක. හරිද? ඒකත් හොඳට මතක තියාගන්න. හරි. දැන් මෙතන A B කියන එක මම මේ විදිහට සත්‍යතාව වගුවට ඇතුළත් කරනවා. එතකොට මේ NAND gate එකේදී වෙන්නේ අර කලින් වගේම ඔයාලා දන්නවනේ A එක සත්‍යයි B එකක් සත්‍ය වෙනවා නම් AND gate එකේ ප්‍රතිදානීය සත්‍ය වෙනවා. හැබැයි මෙතන not එකක් තියෙන නිසා එළියට එන්නේ අසත්‍ය විදිහට. ඒ වගේම තමයි හිතන්නකො මේක දෙකම අසත්‍ය වුණා කියලා. මේ දෙකම අසත්‍ය. ඒ කියන්නේ දෙකම බිඳුව වෙනවා. ඒ වගේ අවස්ථාව අපේ logic gate එක බිඳුව වෙලා තියෙන. ඒ කියන්නේ ප්‍රතිදානීය බිඳුවයි. හැබැයි මෙතන not එකක් තියෙන නිසා මෙතනින් එන බිඳුව සත්‍ය විදිහට තමයි එළියට එන්නේ. හරිද? ඒ විදිහට තමයි NAND gate එක වැඩ කරන්නේ. ඔයාලට මම මේ කියන එක තේරෙන්නේ නැත්නම් ඔයාලා අනිවාර්යෙන් අපේ full revision video එක බලන්න. එතකොට අපි මේකේ සත්‍යතාවග්ගුව නිර්මාණය කරමු. සත්‍යතාවග්ගුවේ ආදාන දෙක අපි ඉස්සෙල්ලා දානවා A B කියලා. ඊට පස්සේ අපි පිළිවෙලට බිංදු දෙකක් 1 2ක් දාගන්නවා. ඒ වගේම B කියන ආදානයේ බිංදු 1 කියලා සලකුණු කර ගන්නවා. හරි. දැන් අපි මේකේ ප්‍රතිදානීය සලකුණු කර ගන්නවා A.B dash කියලා. හරි. දැන් අපි බලමු මේ බිංදු දෙක තියෙන අවස්ථාව. A බිඳුව වෙලා B බිඳුව වෙලා තියෙනවා. ඒ කියන්නේ දෙකම අසත්‍ය වෙලා තියෙනවා. මේ අවස්ථාවේදී AND gate එක මොකද වෙන්නේ? ඉතින් මේ අවස්ථාවේ දෙකම අසත්‍යයිනේ. දෙකම අසත්‍ය නිසා AND gate එක අසත්‍ය වෙනවා. හැබැයි මෙතන තියෙන not ద్వාරයක්. හරිද? AND එකට පස්සේ not ద్వාරයක් තියෙනවා. මෙතනින් මේ එන අසත්‍ය එක not එකෙන් විරුද්ධ කරනවා සත්‍ය එකක් විදිහට. එතකොට ඔයාලට පේනවා බිඳුවයි ආවොත් සත්‍ය එකක් විදිහට තමයි කියන්නේ සත්‍ය ප්‍රතිදානයක් තමයි අපිට හම්බ වෙන්නේ. හරි. ඊළඟට A බිඳුව වෙලා තියෙනවා B එක වෙලා තියෙනවා. හරි. ඒකත් අපි දාලා බලමු. අපි දන්න AND gate එකකට නම් මේ දෙකම සත්‍ය වුණොත් තමයි AND gate එකෙන් එළියට සත්‍යයි කියලා ප්‍රතිදානයක් යන්නේ. එහෙම නැත්නම් යන්නේ අසත්‍යයි කියලා ප්‍රතිදානයක් යන්නේ. දැන් මේක එක ආදානයක විතරයි එක එන්නේ. හරිද? මෙන්න මේ B ආදානයේ විතරයි එක එන්නේ. අනිත් ආදානයේ ඉන්නේ බිඳුව. එහෙනම් අනිවාර්යෙන් AND gate එක මේ දෙකේම එන්නේ නැති නිසා මේකේ අසත්‍ය ප්‍රතිදානයක් තමයි එළියට යවන්නේ. හැබැයි මෙතන not එකක් තියෙන නිසා AND එකෙන් එන අසත්‍ය මෙතනින් ඉදිරියට සත්‍ය ප්‍රතිදානයක් විදියට ඉස්සරහට යවනවා. හරිද? එතකොට මේක අපිට සත්‍යයි කියලා බලා ගන්න පුළුවන්. හරි. ඊළඟට A එක වෙලා තියෙනවා B බිඳුව වෙලා තියෙනවා. ඒ කියන්නේ A සත්‍ය වෙලා B අසත්‍ය වෙලා තියෙනවා. මේ අවස්ථාවෙත් අර කලින් වගේම එක රේඛාවක විතරයි. ඒ කියන්නේ එක ආදානයක විතරයි අපිට සත්‍ය බලා ගන්න පුළුවන් වෙන්නේ. එහෙනම් AND එක අනිවාර්යෙන් මෙතන අසත්‍ය වෙනවා. හේතුව මේ දෙකේම එක එන්නේ නැති නිසා. මේ දෙකම සත්‍ය වෙන්න ඕනේ. හැබැයි එකක් විතරයි සත්‍ය වෙලා තියෙන්නේ. ඒ නිසා මේකේ ප්‍රතිදානය මෙයා අසත්‍යයි කියලා තමයි යවන්නේ. හැබැයි මෙතන not gate එකක් තියෙන නිසා මේ AND එකෙන් එන අසත්‍ය මෙතනින් සත්‍ය ප්‍රතිදානයක් විදිහට එළියට යවනවා. හරි. ඊළඟ අවස්ථාවේදී A සහ B කියන දෙකම සත්‍ය වෙලා තියෙනවා. හරිද? A එක වෙලා තියෙනවා. ඒ වගේම Bත් එක වෙලා තියෙනවා. එතකොට මේ අවස්ථා දෙකේම දැන් ආදාන සත්‍ය වෙලා තියෙනවා. එතකොට මේ ආදාන දෙකම සත්‍ය වෙලා නම් මේ AND gate එක සත්‍ය ප්‍රතිදානයක් එළියට නිකුත් කරන. ඒ කියන්නේ එකයි කියලා නිකුත් කරනවා. හැබැයි මෙතන not එකක් තියෙන නිසා මෙතනින් එන සත්‍ය විරුද්ධ ලෙස අසත්‍ය කියන ප්‍රතිදානයකට වෙනස් කරලා තමයි එළියට යවන්නේ. ඒ නිසා මෙතනින් එන 1 කියන ආදාන දෙකම මෙහෙන් ප්‍රතිදානයක් විදිහට එද්දී බිඳුව වෙනවා. හරි. ඒ විදිහට තමයි NAND gate එක වැඩ කරන්නේ. මේ යාන්ත්‍රණය ගැන ඔයාලා හොඳ අවබෝධයක් තියාගන්න ඕනේ. මේකෙන් අනිවාර්යෙන් විභාගෙට ප්‍රශ්න එනවා. හරි. දැන් අපි කතා කරමු no දොරටුව ගැන. ඉතින් no දොරටුව හැදෙන්නේ O gate එකයි not gate එකයි එකතු වෙලා. ඉතින් මේක සංයුක්ත තාර්කික ద్వාරයක්. හරිද? අපි කියනවා combinational logic gate එකක් කියලා. ඉතින් මම මේකේ රූප සටහන මේ විදිහට ඔයාලට ඇඳලා තියෙනවා. ඉස්සෙල්ලාම අපිට බලා ගන්න පුළුවන් O gate එකක් තියෙනවා. ඊට පස්සේ මෙන්න මෙතනින් අපිට බලා ගන්න පුළුවන් මේ dot එකක් තියෙනවා. මේ dot එකෙන් අදහස් කරන්නේ not එක. හරිද? ඒක හොඳට මතක තියාගන්න ඕනේ. එතකොට මේක ආදාන දෙකක් තියෙනවා AB කියලා. ප්‍රතිදානය මම අරන් තියෙනවා A ධන B dash කියලා. හරිද? මේ dash එකෙන් කියන්නේ not එක. හරි. ඊට පස්සේ අපි බලමු මෙතන තියෙන මේ සත්‍යතා වගුව. ඉතින් මේ සත්‍යතා වගුවේ මම මේ විදිහට ආදාන දෙක A B කියලා දාන් තියෙනවා. ඊට පස්සේ මම මේකේ ප්‍රතිදානේ A ධන B dash කියලා දාගෙන තියෙනවා. හරි. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මේ සත්‍යතා වගුවේ මේ A කියන තීරුව අපි ලකුණු කරගන්නවා බිංදු 2යි 1 2ක්. ඊළඟට B කියන රේඛාව අපි ලකුණු කරගන්නවා බිංදුව 1 බිංදුව 1 කියලා. මේ විදිහට ලකුණු කරගෙන අපි බලමු මේකේ ප්‍රතිදානය කොහොමද නිර්මාණය වෙන්නේ කියලා. දැන් මේ A කියන අවස්ථාවෙත් බිංදුව වෙලා තියෙනවා B කියන අවස්ථාවෙත් බිංදුව වෙලා තියෙනවා. හරිද?
මේ Aත් බිඳුවයි Bත් බිඳුවයි කියන්නේ දෙකම අසත්‍ය වෙලා තියෙනවා. ඉතින් ඔයාලා දන්නවා නෝ දොරටුවේ ආදානය. හරිද? ආදානයෙන් එකක් හරි සත්‍ය වුණොත් විතරයි ප්‍රතිදානීය සත්‍ය වෙන්නේ. එහෙනම් දැන් මේකේ දෙකේම ආදාන අසත්‍යයි නම් මෙතන ප්‍රතිදානීය අසත්‍ය වෙනවා. හැබැයි මෙතන මේ not එක තියෙන නිසා මෙතන O එකෙන් එන අසත්‍ය ප්‍රතිදානය සත්‍ය ප්‍රතිදානයක් විදිහට තමයි ඉදිරියට යවන්නේ. හරිද? එහෙනම් බින්දු දෙකක් આવොත් කියන සත්‍ය දෙකක් આવොත් එකයි කියලා තමයි අපි මේකේ ප්‍රතිදානීය නිරූපණය කරන්නේ. දෙවැනි අවස්ථාව බලන්න. දෙවැනි අවස්ථාවේ A අසත්‍ය වෙලා තියෙනවා B සත්‍ය වෙලා තියෙනවා. එතකොට B කියන රේඛාව විතරයි මෙතන සත්‍ය වෙන්නේ. එහෙනම් අනිවාර්යෙන් O කියන ගේට් එක මේ අවස්ථාවේ ප්‍රතිදානයක් විදිහට සත්‍යයි කියලා නිකුත් කරනවා. හැබැයි මෙතන not එකක් තියෙන නිසා මෙතනින් එන සත්‍ය ප්‍රතිදානය මෙතනින් අසත්‍යයි කියලා ඉස්සරහට යවනවා. හරිද? එහෙනම් ඔයාලා දන්නවා මෙතන අපි බිඳුවයි කියලා දාගන්නවා. ඊළඟට මේ A ආදානයේ විතරක් සත්‍ය වෙලා තියෙනවා. ඒ වගේම B ආදානය අසත්‍ය වෙලා තියෙනවා. හරි. ඉතින් මේ අවස්ථාවේ A සත්‍ය වෙලා තියෙන නිසා ප්‍රතිදානය විදිහට මේ O දොරටුව සත්‍ය ප්‍රතිදානයක් තමයි යවන්නේ. හැබැයි මෙතන not එකක් තියෙන නිසා මෙතනින් නිකුත් වෙන සත්‍ය ප්‍රතිදානය අසත්‍ය එකක් විදිහට තමයි ඉදිරියට අරගෙන යන්නේ. ඊළඟට මේ no දොරටුවේ අවසාන අවස්ථාව බලමු. 1 සහ 1 කියන අවස්ථාව. ඉතින් ඔයාලා දන්නවා O දොරටුවේ 1 සහ 1 අවස්ථාවේදී ප්‍රතිදානය 1 වෙනවා. හැබැයි මෙතන not එකක් තියෙන නිසා අතනින් එන සත්‍ය ප්‍රතිදානය අසත්‍ය ප්‍රතිදානයක් විදිහට තමයි නිකුත් කරන්නේ. හරිද? මේ විදිහට තමයි no දොරටුවට අදාළ සත්‍යතාවගුව නිර්මාණය වෙලා තියෙන්නේ. හරි. ඉතින් අපි දැන් දොරටු 5 ගැනම කතා කරා. හරිද? logic gate 5ම කතා කරා. මූලික තාර්කික ద్వාර වන and or not කියන ద్వාර 3යි. සංයුක්ත තාර්කික ద్వාර වන NAND no කියන ద్వාර 2යි. ඉතින් මේ 5 ඔයාලට මතක නැත්නම් ආයෙත් පාරක් වීඩියෝ එක බලන්න. මේ 5 ගැන අපි ගැඹුරින් සාකච්ඡා කරන වීඩියෝ එකක් තියෙනවා. අපේ තියරි වීඩියෝ එක. ඉතින් ඒ තියරි වීඩියෝ එක ඕනනම් අනිවාර්යෙන් WhatsApp එකට මැසේජ් එකක් දාලා ඒකට අදාළ link එක ඉල්ල ගන්න. හරි. දැන් අපි යන් logic gate වලින් අපෙන් අහන්න පුළුවන් ප්‍රශ්නයකට. මේ ප්‍රශ්නෙන් අපෙන් අහලා තියෙනවා මෙම පද්ධතියේ බූලියානු ප්‍රකාශය ලියා ඊට අදාළ සත්‍යතාවගුව නිර්මාණය කරන්න කියලා. හරි. දැන් අපි බූලියානු ප්‍රකාශය ඉස්සෙල්ලා මේක ලියා ගමු. ඔයාලා දන්නවා A B කියලා ආදානයක් අහවහම AND gate එකකින් මෙතනින් ඉදිරියට යන්නේ A.B කියලා. A.B කියලා තමයි ඉදිරියට යන්නේ. ඒ වගේම තමයි මෙතනින් මේන CD කියන ආදාන දෙක O gate එකෙන් මෙතනින් ප්‍රතිදානයේ විදිහට යද්දී මෙන්න මෙතෙන්ට එද්දී C ධන D කියලා තමයි එන්නේ. හරිද? මෙතනින් එනවා A.B මෙතනින් එනවා C plus B. එහෙම නැත්නම් C ධන B කියලා. එතකොට මෙතනින් එන A.B එකයි මෙතනින් එන C plus D එකයි මෙන්න මේ AND gate එකෙන් එළියට එද්දී මෙන්න මෙතන x කියන එක A.B .C ධන D වෙනවා. හරිද? මෙන්න මේ ආකාරයෙන් තමයි අපි ඒක ලියාගන්නේ. හොඳට බලන්න. මෙන්න මෙතනින් එන AB මෙන්න මේ අවස්ථාවේ A.B වෙනවා. හරිද? අපි දන්නවා NAND gate එකක් ලියන්නේ dot එකෙන් කියලා. ඊට පස්සේ මෙතනින් මේ O gate එකට එන ආදාන දෙක CD කියලා තියෙනවා. මේකේ ප්‍රතිදානය අපි ගන්නවා C ධන D කියලා. අපි දන්නවනේ O gate එකක් ධන සංකේතයෙන් තමයි නිරූපණය කරන්නේ. හරි. එතකොට මෙන්න මේ එන ප්‍රතිදාන දෙකම ආයත් පාරක් ආදානයක් ලෙස යනවනේ මේ AND එකට. හරි. එතකොට ඒක ලියන්නේ කොහොමද? මේ A.B කියන එක ඉස්සෙල්ලා ලියලා මේ AND gate එක නිරූපණය කරන්න dot එකෙන්නේ. ඒ dot එක මෙන්න මෙතනින් තියාගන්නවා. හරිද? තියලා මෙන්න මෙතනින් එන C plus D එක තියෙනවනේ. ඒක මෙන්න මේ විදිහට වරහන් ඇතුලේ ලියා ගන්නවා. එතකොට මේ ආකාරයට තමයි අපි බූලියානු ප්‍රකාශ ලියන්නේ. ඉතින් මේ අවස්ථාව ඔයාලා හොඳට මතක තියාගන්න. මේවා පිළිවෙලට දැන් මම මේ කරපු පිළිවෙලටම කරා නම් ඔයාලට මේ ප්‍රකාශය නිවැරදිවම ලියා ගන්න පුළුවන්. ඉතින් ඔයාලට මේ වගේ ප්‍රශ්න ගොඩක් කරන්න ඕන නම් අපේ online class එක තියෙන online class එකට join වෙන්න පුළුවන්. ඉතින් අපේ ICT online class එක තමයි ලංකාවේ තියෙන qualityම ICT online class එක. ඉතින් ඔයාලට පුළුවන් අපේ WhatsApp එකට message එකක් දාලා අපේ classes වලට කැමති නම් join වෙන්න. දැන් අපි මේකේ සත්‍යතාවගුව නිර්මාණය කරන්නේ කොහොමද කියලා බලමු. හරි. දැන් මේක ඔයාලා බලන්න හොඳට මේකේ ඔක්කොම ආදාන කීයක් තියෙනවද? ඔක්කොම ආදාන 4ක් තියෙනවා.
හරි. එහෙනම් මේ ඔක්කොම එන ආදාන හතර 2/4 බලෙන් ගන්න ඕනේ. අපි දන්නවනේ 2/4 බලය කියන්නේ 16. එහෙනම් අපි අනිවාර්යෙන් පේලි මේ විදිහට 16ක් වෙන් කරගන්න ඕනේ. මේ ආදාන දිහා බලලා තමයි අපි මේ විදිහට සත්‍යතා වගුවේ පේලි ටික නිර්මාණය කරගන්නේ. හරි. ඒ විදිහට පේලි ටික නිර්මාණය කරගෙන අපි මෙන්න මේ විදිහට තීරු ලකුණු කරගන්නවා. හරිද? ඉතින් අපිට ඉස්සෙල්ලාම තියෙනවා A, ඊට පස්සේ B, ඊට පස්සේ C, ඊට පස්සේ D. ඊට පස්සේ අපි ලියනවා මෙන්න මේ AND එක A.B කියලා. ඊළඟට අපි ලියනවා මේ O ගේට් එක C ධන D කියලා. ඊට පස්සේ අපි ලියනවා මෙන්න මේ සම්පූර්ණම එළියට එන ප්‍රතිදාන x කියලා තියෙන එක මෙන්න මේ විදිහට අන්තිමේට ලියා ගන්නවා. හරි. දැන් අපි පිළිවෙලට මේකේ දාගන්නවා ඉස්සෙල්ලාම A කියන කොටසේ බිංදු 8ක්. හරිද? ඒ වගේම එකේව 8ක්. ඊට පස්සේ B කියන කොටසේ දාගන්නවා බිංදු 4ක්. ඒ වගේම එකේව 4ක්. ඊට පස්සේ ආයි බිංදු 4ක්, එකේව 4ක්. මේ විදිහට පිළිවෙලට දාගන්න ඕනේ. ඊට පස්සේ මේ C කියන එකේ දාගන්නවා බිංදු 2ක්, එකේ 2ක්. ආයි බිංදු 2ක්, එකේ 2ක්. ඒ විදිහට බිංදු 2යි, එකේ 2යි, බිංදු 2යි, එකේ 2යි කියලා පිළිවෙලට C තීරුවත් ලකුණු කරගන්නවා. ඊට පස්සේ D තීරුව ලකුණු කරගද්දී බිංදු 1යි, එකේ 1යි, බිංදු 1යි, එකේ 1යි. ඒ විදිහට මාරුවෙන් මාරුවට මේ විදිහට පිළිවෙලට ලකුණු කරගන්නවා. හරි. ඉතින් මේ ලකුණු කරගන්න විදිහත් මම කියන්නම්. A B C D කියලා තියෙනවානේ. ඉතින් මේ A B C D කියන එක ආපස්සේ ඉඳන් මුලට දාගන්න මේ දෙකේ බිංදු වෙනි බලේ. හරිද? D කියන්නේ දෙකේ බිංදු වෙනි බලේ. C කියන්නේ දෙකේ පළවෙනි බලේ. B කියන්නේ දෙකේ දෙවෙනි බලේ. A කියන්නේ දෙකේ තුන්වෙනි බලේ. හරි. දැන් මේ D එකට අපි දාගත්තේ දෙකේ බිංදුවනේ. දෙකේ බිංදුව කියන්නේ 1යි. හරිද? එහෙනම් අපි දානවා බිංදු 1යි, එකේ 1යි. බිංදු 1යි, එකේ 1යි. ඒ විදිහට පිළිවෙලට යටට එනකන් දාගන්නවා. C කියන්නේ දෙකේ මේක දෙකේ බිංදුව නම් C කියන්නේ දෙකේ පළවෙනි බලේ. හරිද? D කියන්නේ දෙකේ බිංදුව නම් C කියන්නේ දෙකේ පළවෙනි බලේ. දෙකේ පළවෙනි බලේ වල දන්නවා 2යි. එහෙනම් අපි පිළිවෙලට දාගන්නවා බිංදු 2යි, එකේ 2යි. බිංදු 2යි, එකේ 2යි. ඒ විදිහට පිළිවෙලට මේ යටට එනකම් අපි දාගන්නවා C තීරුවේ. ඊට පස්සේ B කියන්නේ දෙකේ දෙවෙනි බලයට. දෙකේ දෙවෙනි බලය කියන්නේ 4යි. හරිද? එතකොට B කියන තීරුව අපි බිංදු 4යි, එකේ 4යි. බිංදු 4යි, එකේ 4යි කියලා පිළිවෙලට ලකුණු කරගන්නවා. ඊට පස්සේ A කියන්නේ දෙකේ තුන්වෙනි බලය. දෙකේ තුන්වෙනි බලය කියන්නේ 8යි. ඒ නිසා තමයි බිංදු 8ක් දාන්නේ, එකේවා 8ක් දාන්නේ. හරිද? ඔන්න ඒ පිළිවෙලත් මම කියලා දුන්නා. මේ ගැන තවදුරටත් අපේ වීඩියෝස් වල ඔයාලට විස්තර බලා ගන්න පුළුවන්. අපේ WhatsApp එකට මැසේජ් එකක් දාලා ඒ වීඩියෝස් ටික ඉල්ල ගන්න පුළුවන්. හරි. ඒ විදිහට අපි ආදාන හතරම දාගත්තට පස්සේ අපි ඊළඟට මේ ප්‍රතිදාන 3 දාගන්නවා. හරිද? අපිට තියෙනවානේ ප්‍රතිදාන 3ක්. එකක් තියෙනවා මේ AND එකෙන් එන ප්‍රතිදාන, ඊට පස්සේ තියෙනවා මේ O එකෙන් එන ප්‍රතිදාන, ඊට පස්සේ තියෙනවා මෙන්න මෙතන මේ එන AND එකෙන් එන ප්‍රතිදානය. හරිද? එතකොට ප්‍රතිදාන ඔක්කොම 3යි. ඒ 3 දාගන්නවා A.B C ධන D, ඒ වගේම x කියලා දාගන්න මේ A.B.C ධන D කියන එක. දැන් අපි මේක විසඳමු. ඉතින් ඔයාලා දන්නවා AND ගේට් එකක A සහ B විතරනේ තියෙන්නේ. හරිද? මේ A.B කියලා අපි ලකුණු කරගෙන තියෙනවා. එහෙනම් අපි මේ A B කියන එක විතරයි සලකන්නේ. හරිද? A B කියන එක විතරයි සලකන්නේ. පළවෙනි අවස්ථාවේ බිංදු දෙකක් තියෙනවා. එහෙනම් අපි දන්නවා AND ගේට් එකක ආදාන දෙකම සත්‍ය වුණොත් විතරනේ එක වෙන්නේ. එහෙනම් මෙතන බිංදු දෙකයි නම් ප්‍රතිදානය අසත්‍යයි, බිංදුවයි. හරිද? ඒ නිසා අපි මෙතන බිංදුවයි කියලා දාගෙන තියෙනවා. දැන් මේ අවස්ථාවෙත් බිංදු දෙකක්, එහෙනම් මේක බිංදුවයි. මේ අවස්ථාවෙත් බිංදු දෙකක්, ඒකත් බිංදුවයි. මෙතනත් බිංදු දෙකක් නිසා මේක බිංදුව වෙනවා. ඊට පස්සේ මෙන්න මේ අවස්ථාව බලන්න. මේ අවස්ථාවේ එක ආදානයක් සත්‍ය වෙලා තියෙනවා. හැබැයි AND ගේට් එකක අපි දන්නවා ආදාන දෙකම සත්‍ය වෙන්න ඕනේ. ඒ නිසා මේකත් මොකද වෙන්නේ? බිංදුව වෙනවා. හරිද? ඊට පස්සේ මේ අවස්ථාවත් බිංදුවයි, මේ අවස්ථාවත් බිංදුවයි, මේ අවස්ථාවත් බිංදුවයි. හරිද? මේ විදිහට අපිට මේ අවස්ථා ටිකම බිංදු බලා ගන්න පුළුවන්. ඊට පස්සේ මෙන්න මේ අවස්ථාවේ A විතරක් මොකද වෙලා තියෙන්නේ? A ආදානයේ සත්‍ය වෙලා B ආදානයේ අසත්‍ය වෙලා තියෙනවා. ඉතින් අපි දන්නවනේ AND ගේට් එකේ ආදාන දෙකම සත්‍ය වෙන්න ඕනේ. එහෙනම් ඉතින් මේ අවස්ථාවත් අර කලින් වගේම බිංදු වෙනවා. හරිද? මෙතනත් ඒ අවස්ථාවමයි තියෙන්නේ. මේකත් බිංදුවයි, මෙතනත් බිංදුවයි, මෙතනත් බිංදුවයි. හරි. එතකොට මේ අන්තිම අවස්ථාව බලන්න. මේ අන්තිම අවස්ථා කිහිපෙම අපිට බලා ගන්න පුළුවන් Aත් සත්‍යයි Bත් සත්‍යයි. එහෙනම් අනිවාර්යයෙන්ම
ප්‍රතිදානය සත්‍ය වෙනවා. හරිද? එතකොට මේකේ ප්‍රතිදානය මෙන්න මේ විදිහට සත්‍ය වෙලා තියෙනවා. මේකේ ප්‍රතිදානය මෙන්න මෙතනින් අපි සත්‍ය වෙලා තියෙනවා. මේකේ ප්‍රතිදානය සත්‍යයි. ඒ වගේම මෙන්න මේකේ ප්‍රතිදානය සත්‍ය වෙලා තියෙනවා. හරි. ඒ විදිහට අපි මේ A.B කියන තීරුව එහෙම නැත්නම් මේ AND ගේට් එකෙන් නිකුත් වෙන ප්‍රතිදානය අපි සටහන් කර ගන්නවා. හරි. ඊළඟට බලන්න ඊළඟ ගේට් එක අපිට තියෙන C ධන D කියලා. කියන්නේ O ගේට් එක ගන්න තියෙන්නේ. හරි. එතකොට අපි සලකන්නේ මෙන්න මේ C එකයි මේ D එකයි විතරයි. මෙන්න මේ දෙක විතරයි සලකන්නේ. හරිද? එතකොට අපි මේ C ධන D කියන එකේ ප්‍රතිදාන ටික මෙන්න මේ විදිහට දාගන්නවා. හරි. අපි දන්නවා O ගේට් එකක නම් එක ආදානය සත්‍ය වෙනවා නම් ප්‍රතිදානය සත්‍ය වෙනවා. හරි. දැන් මේ පළවෙනි අවස්ථාවේ ආදාන දෙකම අසත්‍යයි. එහෙනම් ප්‍රතිදානය සත්‍යයි. මේකේ එක ආදානය සත්‍ය වෙලා තියෙනවා. එහෙනම් අනිවාර්යෙන් ප්‍රතිදානය සත්‍ය වෙනවා. O ගේට් එකේ ප්‍රතිදානය සත්‍ය වෙනවා. ආදාන එකක් හරි සත්‍ය වෙනවා. හරි. දැන් මෙතනත් මොකද වෙන්නේ? එක ආදානය සත්‍ය වෙලා තියෙන නිසා මේක සත්‍ය වෙනවා. මෙතන ආදාන දෙකම සත්‍ය වෙලා තියෙනවානේ. හරි. ආදාන දෙකම සත්‍ය වුණා කියලා කිසිම ප්‍රශ්නයක් නැහැ. ප්‍රතිදානය සත්‍ය වෙනවා. මෙතන ආදාන දෙකම අසත්‍ය එනම් ප්‍රතිදානය අසත්‍ය වෙනවා. මෙතන එක ආදානය සත්‍ය වෙලා තියෙන නිසා මේකේ ප්‍රතිදානය සත්‍යයි. මෙතන සත්‍ය වෙලා තියෙනවා. ඒ කියන්නේ මේක සත්‍යයි. මෙතනත් ආදාන දෙකක්ම සත්‍ය වෙලා තියෙන නිසා මේකේ ප්‍රතිදානය සත්‍යයි. මෙතන ආය අසත්‍ය වෙලා තියෙනවා. හරිද? බලන්න. මෙතන අසත්‍ය වෙලා තියෙනවා. ඒ නිසා මේකත් අසත්‍යයි. මේක එකක් සත්‍ය වෙලා තියෙන. ඒ කියන්නේ මේක සත්‍යයි. මෙතනත් සත්‍ය වෙලා තියෙනවා. ඒ කියන්නේ මේකත් සත්‍ය වෙනවා. මෙතනත් අපිට බලා ගන්න පුළුවන් ආදාන දෙකම සත්‍ය. එහෙනම් මේක සත්‍ය වෙනවා. මෙතන ආදාන දෙකම අසත්‍ය. එහෙනම් මේකේ ප්‍රතිදානය අසත්‍ය වෙනවා. මේකේ ආදාන එකක් සත්‍ය වෙලා තියෙන. ඒ නිසා ප්‍රතිදානය සත්‍ය වෙනවා. මෙතනත් බලන්න එක ආදානය සත්‍ය වෙලා. ඒ කියන්නේ ප්‍රතිදානය සත්‍ය වෙනවා. මෙතන ආදාන දෙකම සත්‍ය වෙලා තියෙන. ඒ කියන්නේ ප්‍රතිදානය සත්‍ය වෙනවා. හරි. ඒ විදිහට තමයි අපි C ධන D කියන තීරුවත් මෙන්න මේ විදිහට ලකුණු කරගත්තේ. හරි. ඊළඟට අපි අවසාන දොරටුවට આવොත් ඒ දොරටුව බලා ගන්න පුළුවන් අපිට AND එක. හරිද? එතකොට මේ AND එක බලන්න නිර්මාණය වෙලා තියෙන මේ A.B එකයි C ධන D එකයි. ඒ කියන්නේ මෙන්න මේ දෙකෙන්. හරිද? මෙන්න මේ A.B කියන එකයි C ධන D කියන එකෙමුයි නිර්මාණය වෙලා තියෙන්නේ. හරිද? එතකොට මේ දෙක දිහා බලලා තමයි අපිට මෙන්න මේ x කියන ප්‍රතිදානය ගන්න වෙන්නේ. හරි. එතකොට අපි ගමු x කියන ප්‍රතිදානය. දැන් මේකෙන් මේ පැත්තෙන් එනවා A.B මේ පැත්තෙන් එනවා C ධන D. හරිද? එතකොට ප්‍රතිදානය යනවා A.B C ධන D කියලා. හරි. එහෙනම් මෙන්න මේකේ බලන්න අපි දන්නවනේ AND ගේට් එකකින් ආදාන දෙකම සත්‍ය වුණොත් විතරයි ප්‍රතිදානය සත්‍ය වෙන්නේ. එතකොට දැන් මෙතන ආදාන දෙකම අසත්‍යයි නම් ප්‍රතිදානය අසත්‍යයි. මෙතන බලන්න එක ආදානයක් විතරක් සත්‍ය වෙලා තියෙන. ඒක මදිනේ අපිට. අපිට ආදාන දෙකම සත්‍ය වෙන්න ඕනේ. ඒ නිසා මේකෙත් ප්‍රතිදානය බිඳුවයි. හරිද? මේකෙත් ප්‍රතිදානය බිඳුවයි. මේ අවස්ථාවේ ප්‍රතිදානය බිඳුවයි. මේ අවස්ථාවෙත් ආදාන දෙකම මොකද වෙලා තියෙන්නේ? අසත්‍යයි. ඒ නිසා ප්‍රතිදානය බිඳුවයි කියන්නේ අසත්‍යයි. මේකෙත් අසත්‍යයි. එතකොට මෙතනත් අසත්‍යයි. මේකත් අසත්‍යයි. ඒ වගේම මෙතනත් අසත්‍යයි. මෙතනත් අසත්‍යයි. මෙතනත් අසත්‍යයි. ඒ වගේම මේ අවස්ථාවෙත් අසත්‍යයි. ඊට පස්සේ මෙන්න මේ අවස්ථාව බලන්න. මේ අවස්ථාවෙත් එක ආදානයක් විතරක් සත්‍ය වෙලා තියෙනවා. ඒ නිසා මෙතන සත්‍ය වෙනවා. ඊට පස්සේ බලන්න. මෙන්න මෙතන ආදාන දෙකම සත්‍ය වෙලා තියෙනවානේ. හරිද? එහෙනම් අපි දන්නවනේ AND ගේට් එකක ආදාන දෙකම සත්‍ය වෙනවා නම් ප්‍රතිදානය එකයි කියලා එළියට යනවා. එහෙනම් මෙන්න මෙතන ආදාන දෙකම සත්‍ය නිසා ප්‍රතිදානය සත්‍යයි කියලා යනවා. මෙතනත් බලන්න ආදාන දෙකම සත්‍ය නිසා ප්‍රතිදානය සත්‍යයි කියලා යනවා. මෙතනත් ආදාන දෙකම සත්‍ය වෙලා තියෙන. එහෙනම් ප්‍රතිදානය සත්‍ය වෙලා යනවා. හරි. ඉතින් මේ විදිහට තමයි අපි සත්‍යතාව අගුව නිර්මාණය කරගන්නේ. ඉතින් ඔයාලට පුළුවන් ලොජික් ගේට් වල මීට අමතරව අපි ගොඩක් පේපර් ඩිස්කෂන්ස් වල එහෙම මේ සත්‍යතාව අගුව එතකොට මේ බූලියානු ප්‍රකාශ මේ ලොජික් ගේට් ගොඩක් දුරට සාකච්ඡා කරලා තියෙනවා. ඉතින් අපේ පාස් පේපර් ඩිස්කෂන් එකක් වෙනම යනවා. මොඩල් පේපර් ඩිස්කෂන් එකක් වෙනම යනවා. ඉතින් අපේ පන්ති වලට සම්බන්ධ වෙන දරුවන්ට ඒ හැම දෙයක්ම අපි ලබා දීලා තියෙනවා. ඉතින් අපේ පන්ති වලට සම්බන්ධ වෙන කැමති දරුවන් ඉන්නවා නම් WhatsApp නම්බර් එක තියෙනවා. WhatsApp නම්බර් එකේ මැසේජ් එකක් දාන්න 076 23 97 582. හරිද? ඉතින් ඔයාලා අද මේ බලව්වේ ලංකාවේ කොලිටිම ICT පන්තියේ ස්පීඩ් රිවිෂන් වීඩියෝ එකක්. හරිද? මේක අපි ටක් ටක් ගාලා කරන ස්පීඩ් රිවිෂන් එකක්. ඉතින් මේ රිවිෂන් එක අපි නිර්මාණය කරලා තින්නේ
මුල ඉඳන් ඉගෙන ගන්න දරුවන්ට නෙවෙයි මේ වෙනකන් ඉගෙනගෙන ආපු දරුවන්ට සිලබස් එක මතක් කරවන්න තමයි අපි මේ වීඩියෝ එක හදලා තියෙන්නේ. හරිද? මේ වීඩියෝස් 15ක් තියෙනවා. හරිද? 10 ශ්‍රේණියට අදාළව පාඩම් 9ක් තියෙනවා. 11 ශ්‍රේණියට අදාළව පාඩම් 6ක් ස්පීඩ් රිවිෂන් YouTube එකේ අපි ෆ්‍රී දාලා තියෙනවා. හරිද? ඔයාලට පුළුවන් මේ වීඩියෝස් බලන්න. ඉතින් මේ වීඩියෝස් වල ලින්ක්ස් ඕන නම් අපේ WhatsApp නම්බර් එකට මැසේජ් එකක් දාලා ඒ වීඩියෝ සෙට් එකේ ලින්ක්ස් ඉල්ල ගන්නත් පුළුවන්. හරි. එහෙනම් අපි ඊළඟ පාඩමෙන් ඊළඟ දවසේ හම්බෙමු.